ආයිබෝන් සිනහට අද අපි ඇවිල්ලා ඉන්නවා ලස්සන තැනකට අනුරාධපුරේ රන්මස්මින කියන ස්ථානයේ. ලංකාවේ ගොඩක් අය ඕරා එක ගැන හරියට දන්නේ නැහැ. ගොඩක් අය සාකච්ඡා කරනවා, විවිධ දේවල් කියනවා. නමුත් මට හිතුණා මේක ගැන හරි විස්තරයක් ඔයගලන්ට ලබා දෙන්න ඕනේ කියලා. මොකද අපි අපේ ක්ලාස් වලදී මේක ගැන හරියට කතා කරනවා. නමුත් මොකද සමාජයේ මේක ගැන හරි දැනුමක් වීමක් වෙනවා කියලා මම දැක්කේ නැහැ. අපි මේක මුලින් ඉඳන් කතා කරොත් ඔයගොල්ලෝ අහලා තියෙනවා අපිට තියෙනවා ඕරා එකක් නැත්නම් ශක්ති ශරීරයක් කියලා එකක් තියෙනවා. මේක කොහොමද ඇති වෙන්නේ? ඇත්තටම ඔයගොල්ලෝ දන්නා පොඩි කාලේ ඉඳන් ඉගෙනගෙන අපි හැමෝම හැදෙන්නේ පරමාණු වලින්. එතකොට මේ පරමාණු එකතු වෙලා අණු හැදෙනවා. ඒකට අණුවක් වටේ අපි පොඩි කාලේ ඉගෙනගෙන පරමාණු දෙකක් එකතු වුණාම උදාහරණයක් ගත්තොත් අපි ජල අණුවක් හැදෙනවා ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අණු එකතු වෙනවා. එතකොට මේ දෙක එකතු වුණාම මේක වටේ තියෙනවා ශක්ති ශේෂ්ත්‍රයක්. නැත්නම් මේක වටා ශේෂ්ත්‍රයක් තියෙනවා. මේක තුල තමයි මේ අණු දෙක එකතු වීමට සම්බන්ධ වෙන විවිධ තොරතුරු ගබඩා වෙලා තියෙනවා මේ ශේෂ්ත්‍රය තුල. ඉතින් ඒ වගේම මේ අණු එකතු වෙලා හැදෙනවා පටක. ඔය පටක එකතු වෙලා ඕගස් නැත්නම් ශරීර අවයව හැදෙන පටක. ඒත් මේ අවයව වටේ තර වගේම ශේෂ්ත්‍රයක් පවතිනවා. ඒ වගේම මේ ඕගන්ස් එකතු වුණාම අපේ ශරීරය හැදෙනවා. ඉතින් මේ ශරීරය වටේ අර වගේම ශක්ති ශේෂ්ත්‍රයක් තියෙනවා. ඉතින් මේ ශක්ති ශේෂ්ත්‍රේ අපේ ශරීරයට අදාළ තොරතුරු ගබඩා වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ අහලාදී සමහරු ඉන්නවා මේ ශක්ති ශේෂ්ත්‍රය තමයි ගිහිල්ලා ලෙඩ සුව කරනවා. ඉතින් මේකෙදි ඇත්තටම වෙන්නේ මේ අපේ මේ තොරතුරු ගබඩා වෙන තමයි වටේ තියෙන ඕරා එකේ. නැත්නම් මේකට කියන එනර්ජි බොඩි එක කියලා. එහෙම නැත්නම් ශක්ති ශරීරය. ඒතර මේ ශරීරයේ වටා තියෙන මේ ඕරා එකේ තියෙන ඩැමේජ් නැත්නම් එනර්ජි බ්ලොක් වීම නැත්නම් එනර්ජි වල අවහිර වීම සහ එනර්ජි නැතිවීම සමහර තැන්වල වෙනවා. ඒතර මේවා කාලයක් තිස්සේ ශරීරය තුල පැවතුනහම ඒ ස්ථානවලින් ලෙඩ වෙන්න පටන් ගන්නවා. මේක දෙපැත්තකට වෙනවා. සමහරව ලෙඩ වෙනවා කාබනික ශරීරය. නැත්නම් අපි මේ පේන තියෙන ශරීරය ලෙඩ වෙලා ඒක ඕරයකට විදින වෙලාවල් තියෙනවා. ඒ වගේම ඕරයකට ඇවිත් ලෙඩේ නැවත කාබනික ශරීරයට ඇවිල්ලා ලෙඩ වෙන වෙලාවල් තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී දැකලා ගොඩක් අය බෙහෙත් අරගන්න ගියාම ડોක්ටර්ස්ලා කරන වැඩේ නැත්නම් වෛද්‍යවරු විසින් අපේ ශරීරයට බෙහෙත් දෙනවා. ඉතින් ඒ වෙලාවේදී අපේ ශරීරය සුව වෙලා ඕරයකත් එක්ක සුව වෙනවා. නමුත් සමහර රෝග තියෙනවා කොච්චර බෙහෙත් ගත්තත් සුව වෙන්නේ නැහැ. සමහර බ්ලොක්ස් තියෙනවා කාබනික ශරීරයට විතරක් බෙහෙත් දීලා මදි වෙන අවස්ථාවක්. ඉතින් ඒ වෙලාවදී අපිට සිද්ධ වෙනවා මේ ශක්ති සුව කිරීම කරන කෙනෙක් ලව්වා මේ එනර්ජි බොඩි එක බැලන්ස් එකක් කරගන්න. මේ අවස්ථාවේ ඔයගලන්ට දැනට අපි කියලා දෙන්නේ මේ ඕර එක සම්බන්ධ තොරතුරු ටික මම හිතනවා මේ ඔයගොල්ලෝ යම් අදහසක් එන්නේ නැති මේ ඕර එක කියන්නේ මොකක්ද? ඉතින් අපි මේ අද යවිල්ලා ඉන්නේ ඒ වගේම ප්‍රධාන මේ ශක්ති ශේෂ්ත්‍රය පිළිබඳ හොඳ ශක්තියක් තියෙන ස්ථානයක්. මේ මට පිටුපස්සේ තියෙනවා මෙතන රන්මසුවේදී සක්වල චක්‍රය තියෙනවා. ඒ වගේම වටේම චෛත්‍ය තියෙනවා. ඒ කියන්නේ මේ ඉතා හොඳ ශක්ති ශේෂ්ත්‍රයක් භාවනා කරන්නෙකුට ඉතා හොඳින් භාවනා වැඩෙන ස්ථානයක් වෙනවා මේ ස්ථානය. ඉතින් අපි අදට හිතුවා ඔයගලන්ට මේ පිළිබඳව යම් අදහසක් ලබා දෙන්න. අපි ඉදිරියේදී අපේ ඕරා එනර්ජි සෙන්ටර් එකෙන් අපි බලාපොරොත්තු වෙන ඔයගලන්ට දෙන්න පුළුවන් ප්‍රමාණය සමාජගත ගන්න පුළුවන් ප්‍රමාණය දැනුමක් මේ YouTube channel එක හරහා ඉදිරියට ලබා දෙන්න. ඉතින් ඔයගොල්ලෝ අපිත් එක්ක රැඳිලා ඉන්න. ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපිට යොමු කරන්න. අපි පුළුවන් විදිහට ඔයගලන්ට මේ සම්බන්ධව පිළිතුරු ඊළඟ වීඩියෝ වලදී ලබා දෙන්නම්. ආයිබෝවන්.